අයිබෝන් කියලා පිළිගන්නවා SLT Equipment YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා bell icon එක all දාලා තියාගන්න. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ item එකක්. මේක ඔයාලගේ සෞඛ්‍ය පැත්තෙන් වැදගත් වෙනම item එකක්. මේකේ විශේෂ කරුණු ගොඩක් තියෙනවා. ඒවා දැනගන්න වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳී සිටින්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් බලමු මේ මොකක්ද මේකේ විශේෂත්වය මොකක්ද කියලා. මේක ස්මාර්ට් ස්කේල් මැෂින් එකක්. ඒ කියන්නේ ඔයාට ඒක මම මේකට ස්මාර්ට් කියන්නේ ඇයි කියලා වීඩියෝ එක මැදදී මම ඔයාලට කියන්නම්. මේකේ අපි මුලින්ම යමු බොක්ස් එක පැත්තට. බොක්ස් එකේ මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලට මැක්ස් weight එක කිලෝ 180ක් දක්වා ඔයාලට ස්කේල් එක මේකෙන් මැන ගන්න පුළුවන්. මෙතන යට සඳහන් කරලා තියෙනවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් විදිහට තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. තව LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තව මේක ඔටෝ ඕෆ් ඔප්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් ස්කේල් මැෂින් එක. අපි එහෙනම් වැඩි කතා නැතුව බොක්ස් එක අන්බොක්ස් කරගෙන බලමු. අපිට මේක බබල් රැප් වල ඔතලා ආරක්ෂාකාරී විදිහට තමයි වෙලා තියෙන්නේ. මේක එළියට ගමු. අපි ඒක දැනට පැත්තකින් තියාගමු. අපිට ඔච්චර තමයි මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක පැත්තකින් තියාගමු. අපි යමු ස්කේල් මැෂින් එක පැත්තට. අපි මුලින් මේ බබල් රැප්ස් එක අයින් කරගමු. අපිට බැටරි කැලි දෙයක් බලා ගන්න පුළුවන් මේකේ. තව මේකේ අපිට බලා ගන්න පුළුවන් යූසර් මැනුවල් එක තියෙනවා. මේකේ අදාළ QR කෝඩ් එක සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ මං කියවනේ මුලින්ම මේක ස්මාර්ට් ස්කේල් මැෂින් එකක් කියලා. ඒ කියන්නේ ඔයාලට මේක ඇප් එකක් කරහා මොනිටින් කරගත්ත හැකි. දැන් ඔයාලා මොකක් හරි ඩයට් ප්ලෑන් එකක් යනවා නම් ඔයාලගේ බර කොච්චරක් අඩු වෙලාද කියලා ඒකෙන් බලාගත්ත හැකි. ඔයාලා මුලින්ම බර චෙක් කළා. ඊට පස්සේ ඒ බරත් එක්කම අපිට මේ බර ඔයාලා චෙක් කරපු දවසේ ඉඳන් හිස්ටරිය චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් අධිකතර බාරු වෙන හින්දා සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට මේක වඩා සුදුසුයි කියලා මං හිතනවා. මොකද ඇප් එකක් කරහා ඔයාලට ඒක මොනිටින් කරගන්න පුළුවන්. ඒ අවස්ථාව අපිට මේකෙන් සපයලා තියෙනවා. ඔයාලට මේ QR එක ස්කෑන් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඒක පස්සේ බලමු. අපි යමු මුලින්ම මේ ස්කේල් මැෂින් එක පැත්තට. මේකේ පිට අනිත් පැත්ත හැරුවාම එතනින් බලා ගන්න පුළුවන් බැටරි දෙක දාන්න තැනක් තියෙනවා. අපි බැටරි කැලි දෙක දාගමු. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඩිස්ප්ලේ එක ඔන් වුණා. මේක ඔටෝ ඔෆ් වෙන ඔන් වෙන ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මෙතනින් දැන් බර සඳහන් වෙනවා. මෙතන අපිට සඳහන් කරලා තියෙනවා ෆෝන් එකට කනෙක්ට් කරගන්න ආකාරය ඔක්කොම ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් බර අපිට බලා ගන්න පුළුවන්. තවත් මෙතන අපිට ඔප්ෂන් එකක් තියෙනවා, බටන් එකක් තියෙනවා. මේකේ මෙතන ස්කේල් එක ඒ කියන්නේ ඔයාලා කිලෝ වලින්ද නැත්තම් වෙන එකකට මාරු කර ගන්න පුළුවන්. මෙතන LB කියලා ඔප්ෂන් එකකුත් තියෙනවා. එතනින් මාරු කර ගන්න පුළුවන්. මේ බටන් එක උපකාරී කරගෙන අපිට මෙතනින් ඔයාලට පේන මෙති
ඔය ටික තමයි අපිට මේ ස්කේල් මැෂින් එකේ කතා කරන්න තියෙන්නේ. අපි යමු ඇප් එක කොහොමද කනෙක්ට් කරගන්නේ, ඩවුන්ලෝඩ් කරගන්නේ, ඒවා බලා ගන්න අපි යමු. එහෙනම් ඔයාලා මුලින්ම ඔයාලට හම්බෙලා තියෙන යූසර් මැනුවල් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරගෙන හෝ නැත්නම් මේ Google Play Store එකට ගිහින් ඕකේ කියලා සර්ච් කරන්න. එතකොට මේ මෙතනින් පේන ඇප් එක ඔයාලට එනවා. එතකොට ඒක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. මම නම් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි දැන්. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මම එහෙනම් දැන් මේක ඕපන් කරගන්නවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. ඔයාලට ඕපන් කරගත්තට පස්සේ මෙතන ඔයාලගෙන් පර්මිෂන් ඉල්ලනවා. ඔයාලා ඇග්‍රී දෙන්න එතන. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ මේ ඊමේල් එක හරහා ලොග් වුණ හැකි. මම මෙතනින් Google එක හරහා ලොගින් වෙනවා. මෙතන ඔයාලට මේ පර්මිෂන් ඉල්ලනවා. ඔයාලා ඇග්‍රී and continue දෙන්න. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ තියෙන Gmail account ටික මෙතනින් පෙන්නනවා. ඔයාලට කැමති Gmail account එකක් තෝරාගන්න. මෙතනින් ඔයාලගෙන් පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් ඉල්ලනවා. ඔයාලගේ ඉන්ෆර්මේෂන් ටික මෙතනට දීලා next දෙන්න. හරි දැන් ඇප් එක රෙජිස්ටර් කරගෙන ඉවරයි අපි. දැන් මෙතන ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් පේන්නනවා. ඒ ටික ඔයාලා බලා ගන්න. ඒ කියන්නේ ඔයාලගේ ඇප් එකේ තියෙන වැඩ ටික තමයි එකෙන් පෙන්නන්නේ. හරි මෙතන ඔයාලට පේන්නේ මේටි උඩින් අපිට බලා ගන්න පුළුවන් add device කියලා. ඒකෙන් තමයි ඔයාලගේ SQL machine එකට මේක add කරගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. මෙතනින් අහනවා ඔයා මොකද්ද add කරගන්න යන්නේ කියලා. මෙතන ඔයාලට උඩින්ම පේනනවා ස්කේල් මැෂින් එක. ඒක සිලෙක්ට් කරගන්න. දැන් මෙතන උඩින් අපිට පේනවා enable bluetooth permission කියලා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මෙතනින් permission ඉල්ලනවා. ඒකට allow දෙන්න. ඔයාලගේ ස්කේල් මැෂින් එක උඩ ඔයාලා හිට ගන්න හරි නැත්නම් පොඩ්ඩක් අතෙන් හරි තද කරන්න. එතකොට තමයි මේකේ bluetooth on වෙලා මේක phone එකට connect වෙන්නේ. මෙතන වෙලාවක් යනවා. ඒක ඇතුළත ඒක ඔයා කරන්න ඕනේ. දැන් මම ඒක කරා. දැන් ලෝඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයා ඒක උඩ හිට ගන්න. එතකොට එයාලා ඔයාලගේ බර මෙෂර් කරගෙන මේකේ ඇප් එකට ගන්නවා ඩීටේල්ස් ටික. ඔයාලා මේ වෙලාව ඇතුළත අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්නම් ඒක ෆේල් වෙනවා. හරි දැන් මේ වැඩේ සම්පූර්ණයි. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩ setting icon ඒවා තියෙනවා. ඔයාලා මේ setting icon එක උඩ ක්ලික් කරගන්න. හරි ඔයාලට ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙනවා wait remind එකක් තියෙනවා, language setting තියෙනවා, health instruction තියෙනවා, තව BMI තියෙනවා බලා ගන්න පුළුවන්. විජිට් එකක් විදියට ගන්න පුළුවන්. ඒ ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලා කලින් ඔයාලගේ මැන්න බර ඒ ටික බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ඩයට් ප්ලෑන් එකකට උනත් ඔයාලට ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන් මේකේ. දැන් ඔයාලට මෙතන උඩින් පේනවා ඔයාලා කලින් කිරාගත්ත බර. එතකොට මෙතන ඒකේ හිස්ටරි එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලා මැනපු ඒ කියන්නේ දවසයි දිනෙයි ඔක්කොම බලා ගන්න පුළුවන් බර ඒ ටික බලාගෙන ඔයාලට අදහසක් ගත්ත හැකි දාලා අදහසක් බර වැඩි වෙනවද අඩු වෙනවද ඒක ඔයාලට ඒකින් කරගන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට පේන මෙති යට ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන weight කියලා එකක් පේනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලට නිකන් බරක් ඇඩ් කරගන්න පුළුවන් මේකට. දැන් ඔයාලගේ ටාගට් එකක් තියෙනවා කියමුකෝ. ඒක ඔයාලට මේකට ඇඩ් කරගෙන ඒකට ඒ කියන්නේ අර නිකන් එලාම් එකක් වැටෙනවා වගේ තමයි ඒකත් වැඩ කරන්නේ. ඒක ඔයාලට මෙතනින් එහෙට මෙහෙට කරලා බර ඔයාලගේ ඕන බර ඇඩ් කරගන්න පුළුවන් මේකට. ඇඩ් කරලා ඕකේ දෙන්න. තව මේකේ යටට ගියාම මෙතන කැලරි ඒව බලා ගන්න පුළුවන්. ඔයාලට ඩ්‍රින්ක් වෝටර් කියලා ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්.
ඒ ටික මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට මේකේ උඩින් බලා ගන්න පුළුවන් ඔයාලා කලින් කිරාගත්ත බරට යටින් තියෙනවා ස්ටාර්ට් වේටින් කියලා. ඒකෙන් තමයි ඔයාලා ආයෙ කිරනකොට ඒක ක්ලික් කරලා තමයි ඔයාලට කිරා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් මේ ඇප් එකේ කතා කරන්න නම් තියෙන්නේ. හරි ඔයාලට මං හිතනවා ඔයාලට මැප් එක හදාගන්න හැටි තේරුණා කියලා. ඔයාලට මේ ස්කේල් මැෂින් එක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට එතනින් මේක මිලදී ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න.